අවුරුද්දත් ළඟටම ඇවිල්ලා හින්දා අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි කෑමක් හදන්න තමයි අද හදන්නේ. මේ හත් මාළුව හදන්න තමයි. හත් මාළුව කියන්නේ ಜಾති 7ක් ඕනි. කොස් ඇට, කජු අනිවාර්යෙන්ම ඕනි. ගස් කජු එක තමයි ගන්නෙ. ඊට අමතරව බටු, අල ಜಾතියක්, කොළ ಜಾතියක් මේ වගේ ಜಾති 7ක් ඕන. දැන් අපි කපා ගන්නවා බටු. මේ විදිහට මෙටි හට්ටි එක තමයි අපි මේක හදන්නේ. අල ಜಾතිකුත් ගන්නවා. මේකට කිරි අලත් හොඳයි. අර්තාපල් අල කැමති දෙයක් ගන්න පුළුවන්. එළබඩු ටිකකුත් එකතු කරනවා. මේ කරල් බෝජි වගේ දේවල් අතින් කඩාගත්තම තමයි රස. ඉස්සර අය කියලා තියෙනවලු මේ වගේ දේවල් අවුරුදු කෑම මේසේ තියෙනකොට මේ තෙල් වලින් තෙල් ಜಾති ගොඩක් හැවෙන නිසා තෙල් වලින් වගේ හැදෙන රෝග ගොඩක් අඩු වෙනවා කියලා. තිබ්බුරු ටිකක් එකතු කරනවා. කජු මඳ ටිකක් එකතු කරනවා. මේකට කජු මඳ කොස්සට නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඊපස්සේ අපි බෙදපු තුන පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, මිරිස් ඇඳක් වගේ, ලුණු කුඩු ටිකක් රසයේ හැටියට කරගන්නවා. දැන් මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. හර පිංචා. එතකොට රත්තු ලුණු ගෙඩි 5ක් වගේ පොඩියට කපාගෙන ඊට පස්සේ අපි මේක වැහෙන්නම කිරි එකතු කරනවා. මේක කිරි දිය කිරි ඔක්කොම. මේක තව දෙයක් කියන්න ඕනි. මේ පළාතින් පළාතට මේ හත් මාළුව හදන විදිහ වෙනස්. ඔයාලා හදන විදිහ මීට වැඩිය වෙනස් ඇති. මේකට තව උළු හැල්ලට ටිකකුත් එකතු කරගන්න ඕන. මේක දැන් ලිපේ තියලා බලමු අපි. දැන් මේ ගාන වගේ ඉදුනම ඉදිලා තියෙන්නේ දැන්. දැන් අපි මේ විදිහට ඉදුනම තමයි වට්ටක දළු එක එකතු කරගන්නේ. ඊපස්සේ පොඩ්ඩක් තව ඉදලා ගන්නවා. ඉතින් ඔන්න අපේ හත් මාළුව හරි. ඔයාලත් නොවැරදීම රසගුණ පිරි හත් මාළුව හදන්න මේ එන්න ළඟ එන අවුරුද්දට හදලා මේ කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.